මම දැන් කොරියාවේ ඇවිල්ලා කන්නේ බාගෙට පුතා. මං කන්නේ බාගෙටම. මගේ හිත කැමැත්තෙන් කන්න ගිය තැන බැලුවාම අමාරුයි ටිකක්. ඒ නිසා මං සොයා බලා ඇවිද මොනවා හරි සරල දෙයක් ජීවත් වෙන්න ඕනෑවට මේ මාසේ කාලා යනවා මිස මැරෙන්න නම් කන්නේ. මැරෙන්න කන්නේ. හැබැයි මම බලාගෙන ඉන්නවා ඉක්මනින් මැරෙන්න කන ඒවා. කන ඒවා තියෙන්නේ. ඒ කොරියානු වැසියන්ට උචිත වුණාට සමහර විට අපේ රට වැසියන්ට එච්චර උචිත නෙවෙයි කියලා මට දැනෙනවා. ඔවුන් බාල කාලයේ ඉඳලා ඒ පරිසරයට ආවේනිකව නිර්මාණය වෙන්නේ. ඒ ආවේනික සතාට ඒක උරුමයි පුතා. ඒක තමයි ඇත්ත. බලන්නකෝ මේ මිනිස්යන්ගේ ස්වභාවය. ලෝකේ ඉන්නවා මිනිස්සු වර්ග 3. නේ මේ කොරියාවේ, බංග්ලාදේශයේ, චීනයේ, ජපානයේ මේ වගේ රටවල් වල ඉන්නේ මොංගාලි වර්ගයට අයිති ජන. ඔවුන්ගේ හැඩරුව ඔක්කොම එකයි. ඔවුන්ට ආවේනික ජීවන රටාවක් තියෙනවා. ඔවුන් පරිසරයට ඔරොත්තු දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට තමයි නිර්මාණය වෙන්නේ. හාවා කියන සතා අපි දැකලා තියෙනවා. අහිංසක චූටි පණක් තියෙන පොඩි අවස්ථාවකදී බියටත් මැරෙන සතෙක්නේ හාවා. ඒ උනාට බලන්නකො අයිස් කඳු වල හාවෝ ඉන්නවා. අපේ රටේ හාවෙකුට තෙමුනොත් එහෙම එකක් මැරෙනවා. අර මහා වැහි කාලේ හාවෝ ටික මැරිලා ගියා. දඬුලෙන්නු මැරිලා ගියා. රිලව් ගොඩක් මැරිලා ගියා. වැස්සට ඔරොත්තු දුන්නේ නැහැ. හැබැයි අර හිම කඳු වල හාවෝ ඉන්නවා. ඒ සතා ඒ පරිසරයට ඔරොත්තු දෙන්න තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඔවුන් කන බොන දේ, ඔවුන් අඳින පළඳින දේ, ඔවුන් ඇසුරු කරන දේ ඒ පරිසරයේ සතාට ආවේනිකයි ගැලපෙනවා. හැබැයි පරිසරයට ආවේනික නොවන කෙනෙක් ආපුවාම ඕක ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙනම් පරිස්සම් වෙන්න ඕන පුතා. පරිස්සම් වෙලා ජීවිතේ ජීවත් කරවන්න. අබ්බැහි වෙන්න එපා নানা ප්‍රකාර ඒවාට. මම ආගෙන කියනවා මේ තියෙන අරක්කු එහෙවා වගේ වල්ලෙව්වා වගේ සැර නෑලු. සැරත් නෑලු ගඳත් නෑලු පුතා. මම ආගෙන කියනවා සැරත් නැතුව ඇති ගඳත් නැතුව ඇති. හැබැයි අර වැඩේ වෙනවා කියලා මට දැනුනේ මං එදා බනට ආපු වෙලාවේ මං දැක්ක බොනට් එක උඩ එකෙක් පෙරලිලා ඉන්නවා. ඒ කැරකිල්ලම බව පෙවුනා මට හැබැයි. යාගන්න බැරුව බොනට් එක උඩ පෙරලිලා. තව කොල්ලෙක් අදිනවා අරන් යන්න. තමන්ගේ වාහනේ බොනට් එක උඩ නම් කමක් නැහැ. වෙන මිනිස්සෙක්ගේ වාහනේ බොනට් එක උඩ මේක අබුදි. ඉන්නේ කොහෙද යන්නේ කොහෙද? කෙරුවේ මොනවද? ඒවා මොකක්වත්ම තේරෙන්නේ නැති අවසිහියෙන් යුතු මිනිහෙක්ව නිර්මාණය කරන්න හේතු වෙන જાති තියෙනවා. ඉඳ තේරුම් අරගෙන ජීවිතය පිළිබඳ ජීවිතේ කායික මානසික නිරෝගී බව ගොඩනගාගෙන හෙට දවස ලස්සන කරන්න දිරිය ඇති සත්පුරුෂයෙක් වෙන්න මාන්සි ගන්න පුතා. නැත්තම් බෑ. ජීවිතේ රාගික වෙන්න, කෙලෙස් බර වෙන්න තියෙන ඉඩකඩ අනන්තයයි. ඒවා වාව ගන්න ඕනේ, පාලනය කර ගන්න ඕනේ. අපිට පුළුවන් හිතුවොත් පාලනය කර ගන්න. අමරදේව මහත්තයා එක තැනකදී කියනවා පුතා නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරය හරීම ලස්සනයි, සුවඳයි, පිරිසිදුයි. ඒ පිරිසිදු සුවඳ ලස්සන ආදරය මං අවුරුදු 5ක් 6ක් පුරාවට ඔබට පූජා කළත් ඔබට ඒකේ තියෙන සුවඳ දැනුනේ නැහැ. ඔබට එහි තිබුණු මිහිර, එහි තිබුණු ලස්සන හැඩ ඔබට දැනුනේ නැහැ කියලා මට හිතෙනවා. ඒ නොදත් ඔබ මා අතහැර ඔබට ලස්සනයි සුවඳයි කියලා හිතට වැටුණු
වෙනත් කෙනෙකු සමග අදහාදවි ඔහුගේ අතිනතගෙන මාතහැර ඔහු සමග යුග දිවියට යන්න යනවා මට පේනවා. මම තරහනේ. අවුරුදු ගණනාවක් ආදරය කළ ඔබ මා හැර ගියත් මම ඔබට ආශිර්වාද කරනවා. ඒක ඔබේ කැමැත්ත. ඔබ ලබාගත් දැක්මට අනුව තෝරාගත් ඔය සැමියා සමග ඔය යන ගමන চিරාත් කාලයක් සස්ත්‍රීකව ගෙවාලන්නට වාසනාව වේවා. ආනන්දනීය වේවා. කවදාක්වත් නින්දකීදීවත් කඳුලක් නූපදීවා. කරන දේ සෞභාග්‍යයෙන් යුක්තව සපිරි හොඳ ගමනකට මඟ පෑදේවා. අඳුරක් නොවැටේවා. මණික් ගලකින් කරන ලද පහනක්සේ මරණයෙන් සමුගෙන යනතුරු ඔබ දෙදෙනාගේ යුග ජීවිතය ආලෝකමත්ව පවතිවා. වෙනදටත් වඩා හැඩට ඇඳගෙන අතිනතගෙන යන ඔබ වෙනදාටත් වඩා හරි ලස්සනයි. මං ඒ හින්දා වෙනදටත් වඩා ඔයාට ආදරේ. ශ්‍රී සුභ මංගලම් කිව්වලු පුතා. අවුරුදු 6ක් යාළු වෙලා ඉඳලා අතහැරලා යන කෙල්ලට මරාගෙන මැරෙන්න හිතෙන්නේ ඇයිද? මරාගෙන මැරෙන්න හිතෙන මෝඩයෝ මැද්දේ මේකා කියනවනේ ශ්‍රී සුභ මංගලම් කියලා. වල දැක්කද? මං දැක්කා මීගමුව වත්තර රෙදි කඩේකට ගිහිල්ලා කොල්ලෙක් ප්‍රසිද්ධියේ පිහියෙන් ඇනලා මරනවා 17 පොලකටද කොහෙද ඇනලා මැරුවා. තනමල් විල කොල්ලෙක් තුවක්කුව අරන් ගිහිල්ලා වෙඩි තිබ්බා පුතා මුළු පවුලටම. අනුරාධපුරයේ අබේපුර ගුවන් හමුදා කැම්ප් එක ළඟ කොළුවේ කඩුව අරගෙන ගිහිල්ලා පෙම්වතියයි අම්මයි තාත්තයි තුන් දෙනාම කපලා මැරුවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ කොළු බෝම්බයක් අරගෙන ගිහිල්ලා පෙම්වතියත් අල්ලාගෙන බෝම්බේ පින් එක ඇදලා අල්ලගෙන මැරුණා. පිපිරිලා මැරුණා. ශ්‍රී ලංකා පොලිසිය කොල්ලෙක් කැලණි පාලම උඩදී පෙම්වතියට පිහියෙන් අල්ලා මැරුවා. බෑ කිව්වලු කියලා පුතා. මෙච්චර ගෑනු ඉන්න ලෝකයේ පුතේ මට වෑන් එකක් දුන්නොත් හෙට සල්ලිත් එක්ක මම ලංකාවේ එක දවසට පැය 24 ඇතුලේ ගිහිල්ලා ගෑනු වෑන් එකක් ගේන්න. ඒ තරම් ලාභෙට ඉන්න පුතා. ඒ තරමට ලාභෙට ගෑනු ලංකාවේ. මේ ඔල්මාදේ තියෙන උ ඒ මත්තේ මැරෙන්න හදනවා. ඥානාන්විතර කොල්ලා කියනවා මාව අතහැරලා යන උඹට මගේ කිසි යමනාපයක් නැහැ. ශ්‍රී සුභ මංගලම් කියලා. බලන්නකො පින්වන්ත භාවය. නොසැලෙන ගුණය, අකම්පිත බව, අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවන ශ්‍රේෂ්ඨ සිංහල බොදුණු යෞවන ජව සම්පන්න ප්‍රඥාවන්ත දරුවෙකුගේ නිරෝගී බව බලන්නකො පුතා හිතේ. මොකද පුතේ සින්දු? අමරදේව මහත්තයා කියන්නේ ඕ විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ නෙතේ කඳුළු බිඳු රැතනියානේ ඉයින්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනී නොගෙනේවා ඔබට විරාගිනී නොගෙනේවා තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර
හඬා වැටෙද්දී ඔබේ දිවි අරනේ රුවන් විජිතේ මණික් පාන් වැට දැල් වේවා මණික් පාන් වැට දැල් වේවා බේසත්තා භවන්තු සුඛිතත්තා කියන එක තියෙන පුතාගේ සියලු සත්වයෝ සෝපත් වේවා තමන්ට බලවත් වූ චිත්ත වේදනාවක් දී ලැබූ ලාභයන් සියල්ල ලබාගෙන පාඩුවක් ඉතිරි කොට අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පාවටපත් කොට යන තැනැත්තිය ඉදිරියේ අකම්පිතව නොසලී කොල්ල අවුරුද්ද දෙනවා පුතා ඒක තමයි නිරෝගීකම. ඒක තමයි බලවත් නිරෝගීකම. ඕනනම් කොල්ලට තිබුණා පුතා ලොකු කොස් ගහකට නගින්න නයිලෝන් එකකුත් අරන්. දිග නයිලෝන් එකක් අරන් හෙට යන්නේ අරුන්දා කියලා කලින් දවසේ රෑ මේකට යන්න තිබ්බා. ගිහිල්ලා ගෙලවලාගෙන පවෝදාට අරකිට නින්දා වෙන්න කියලා එල්ලෙන්න තිබ්බා. වසකාලා සියදි විනාසා ගන්න තිබුණා. කැලෑපත්තර මග දෙපැත්තේම ගස්වල අලවන්න තිබ්බා. පරෙන්කෝ යන්න එක්කාගෙන කියලා. මේක පරණ පාන් ගෙඩියක් උඩ කැමති නම් අරන් පල කියලා ගහන්න තිබ්බා පොළොවල ලියලා හැමතැන. මේක ආයත රාජ්ඥානවන්තයෙකුත් නෑ පුතා. අර කෙල්ලගේ දෙවෙනි පෙම්වතාට අකුල් හෙලන්න තිබ්බා ගහන්න බනින්න වෙඩි තියන්න මරන්න තිබුණා. අභියෝග කරන්න තිබුණා. කිසි දෙයක් කළේ නෑ. නිසලව මට පේනවා ඒ සින්දු අහගෙන ඉන්නකොට පුතා කොල්ල ඔළුව අස්සට හේතු වෙලා. අර යන කෙල්ල දිහා බලාගෙන ඉඳලා ආශිර්වාද කරන. අහිංසක ලස්සන චිත්‍රයක් පේනවා පුතා. ලෞතුරාමාමේනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මනාකොට දුටු ගත් කරුවෝ සාහිත්‍ය දරයෝ පද රචකයෝ නිර්මාණය කරන ලද මෛත්‍රී භාවනාවක්සේ උතුම් සූත්‍ර දේශනාවක්සේ නිර්මාණය කොට අමරදේව සූරීන් මිය ගියත් නොමියන හඬක් ඉතුරු කොට තබා නොමියන කතාන්දරයක් ලෝකයට දායාද කොට යැත්තෝ මිය ගියේ. හින්දා අමරණීය නිරෝගී මිනිසුන් මැද මයිපුතාලාටත් නොසැලෙන චරිතයක් නිර්මාණය කරගෙන හෙට දවස දකින්න මහන්සි ගන්න. ඒ කායික නිරෝගී භාවයත් මානසික නිරෝගී භාවයත් ධර්මානුකූලව හදා ගන්නට පුළුවන්කම තියෙනවා.